බෑනේ මාත්‍යා. තරුවලට මාරුනවා මාත්‍යා අපි මේ පාත් ගන්න එපා. මාත්‍යා අහන්නකෝ මෙතන තියෙන ප්‍රශ්නයක්. හරිද? පාසල් ප්‍රශ්නයක්. පාසල් වලට වගේ කියන 16ට. පාසල් 16ක් පාණේ සම්බන්ධව. එමේ මාත්‍යා. මේගොල්ලෝ නීති විරෝධී වැඩේ කරලා තියෙන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුළු නටුම් කණ්ඩායම. ගුරු ගීතය අත්පොත වෙච්ච දුල්ෂෙන් පරමාදර්ශී චරිතය කරගත්තු නායකයෝ දැන් මේ රටේ පාලනය අරගෙන යනවා. පාසල් වැහෙනවා, හිරගෙවල් ඇරෙනවා. අපිට කියන්න මොකක්ද මේ තත්ත්වය? දුෂ්කර පාසල් වහන කටයුතු සම්බන්ධයෙන් අපි අද මෙතන සම්බන්ධ වුණේ මමත්. ඉතින් අපි දන්නවා කාලයක් තිස්සේ මේක වැහෙන මට්ටමට ඇරලා ඊට පස්සේ වහන්න අවශ්‍ය කටයුතු ඔක්කොම කරලා දැන් ඉතින් මේගොල්ලෝ ඊට පස්සේ කරන්න දෙන්නේ ළමයි නැහැ කියලා කියනවා නම් ඒක උත්තරයක් නෙවෙයි. ඉතින් අපි දෙහිවර කලාපය ගත්තාම ගොඩක් දුෂ්කර කලාපයක්. ඒ වගේම ඒ ගම්වල ඉන්න ගොඩක් දරුවෝ බොහොම අමාරුවෙන් තමයි නගරයට එනවා නම් එන්න තියෙන්නේ. ඒකට අඩුම තරමින් මේ ප්‍රාථමික අධ්‍යාපනයේවත් දරුවන්ට ගමේදී ලබා ගන්න පුළුවන් වෙන්න. මොකද මේගොල්ලෝ කිව්වෙත් මට මතකයි ඡන්ද කාලේ කිව්වා මේ ආණ්ඩුව කට්ටියක් කිව්වා ළඟම තියෙන පාසලට යන්න පුළුවන් විදිහට මේ කිලෝමීටර් 3න් 3ට මම හිතන්නේ චතුරංග කිව්වේනේ පාසල් හදනවා කියලා කිව්වේ. ඉතින් එහෙම තියෙන ඒවා පැත්තකට දාලා දැන් මේගොල්ලෝ වෙන වැඩක් කරන්න ඉතින් මම දන්නේ නැහැ මේ මොන ලෝකෙක ඉඳගෙනද මේගොල්ලෝ දැන් මේ වැඩ කරන්න හදන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. ඇත්තටම මේ පාසල් මේ වෙද්දි 16ක්ද චතුරංග? ඔව්. දෙහිවර කලාපේ පාසල් 16ක් වහලා දාන්න ඒගොල්ලෝ තීරණය කරලා තියෙන්නේ. වසා දැමීමට යෝජිතව ඇතත් මේ දක්වා එම කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇති පාසල්වල වර්තමාන තත්ත්වය සාකච්ඡා කිරීමට කොට්ටා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලියුමක් ගහනවා මේ පාසල් 16ක විදුහල්පතිලට. වැඩ බලන විදුහල්පතිලට. එතකොට මේ ලියුම ගහන්නේ වහන්නනේ. එතකොට මේ වෙද්දිත් දැන් මාර්තු 20 අපි දික්කලකන්ද කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපන වැඩමුළුවක් කරා. අප්‍රේල් නිමාඩු ඉවරලා එද්දි දික්කලකන්ද ඉස්කෝලේ වැහිලා. එතකොට දැන් මාර්තු 20 අධ්‍යාපන වැඩමුළුවක් කරන්න ප්‍රමාණවත් ශිෂ්‍යයෝ හිටපු ඉස්කෝලේ ඒගොල්ලෝ වහලා ඒගොල්ලන්ගේ මට්ටමින් ඒ ක්‍රියාවලට විරුද්ධව අපි ලිඛිත ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ගත්තා. ගත්තාම අපි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යොමු කරපු ලිපියට ඒගොල්ලෝ පිළිතුරු සපයලා තියෙනවා. දික්කැලකන්ද කනිෂ්ඨ විද්‍යාලය වසා දැමීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කිසිම තීරණයක් කරන්නේ නැහැ කියලා. එහෙම පසුබිමක කලාපෙන් ඒ අදාළ තීරණය අරගෙන ඉස්කෝලේ වහලා ඒ ළමයින්ට උඹලා කැමති ඉස්කෝලේට දාගන්න කියන තැනට දෙමාපියන්ගේ ඔළුව හදලා ඒ පාසලේ පහසුකම් සම්පත් වෙනත් තැන් වල ඇදලා සමහරට හොරකම් කළාද දන්නෙත් නැහැ. දැන් මේ කියන්නේ දැන් ඔයා කියන්නේ දැන් ඔය වහලා තියෙන්නේ. වහලා තියෙන්නේ. එතකොට මේගොල්ලෝ මේ ඒ කියන්නේ වහලා තියෙනවා කියලා බිල්ලෙක් ජනතාවට මවලා. දෙමාපියෝ දැන් ඉන්නේ අපි ඉස්කෝලේ වැහිලා තියෙන්නේ. දැන් මෙතනින් එහාට මේක අරින්න බෑ වගේ තැනක තමයි දෙමාපියෝ ඉන්නේ. දෙමාපියෝ ප්‍රශ්න අතහැරලා සමහරවිට. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ කාලයක් තිස්සේ මේ ඉස්කෝල වල පහසුකම් සංවර්ධනය කරන්න වැඩ කරා. මේගොල්ලෝ ඉස්කෝලේට ස්වේච්ඡා ගුරුවරු සම්බන්ධ කරා. එතකොට අපි මේවා රැකගන්න අකණ්ඩ මැදිහත් වීමකට පහුගිය අවුරුදු කාලෙ තිස්සම හිටියා. එතකොට මේ බලය ගන්න කලින් ජනතා විමුක්ති පෙරමුණත් අපිත් එක්ක සක්‍රීයව සම්බන්ධ වෙලා මේ වැඩවල හිටියා. පාසල් වහනකට සම්බන්ධව හිටියා. දැන් 2018 දී ඇයි අතෑරියේ සර්? ඒ කියන්නේ දැන් හරිනි තමයි අගමැතිතුමිය තමයි රටේ අධ්‍යාපන ඇමති. දැන් ඉස්කෝල 16ක් මේ දෙහියෝට කොට්ටාසට අදාළව වැහෙනවා. මේ වැහිමින් පවතිනවා. මේ වැහෙන්න කලින් තමයි දැන් ඕගොල්ලෝ ඇවිල්ලා